මේ ලෝකේ මිනිස්සු වෙලා ඉපදුනේ මහත් වූ පින් කරපු නිසා. ජාති භේදයක්, ආගම් භේදයක්, කුල භේදයක්, ගෝත්‍ර භේදයක් නැහැ. ලෝකේ බොහෝ ආගම් තියෙනවා. නමුත් අද කුමන ආගමේ වුවත් මිනිසුන් හැටියට ජීවත් වෙන සියලු දෙනාම සංසාරේ දවසක මහා විශාල පින්කමක් කළා. අන්නේ ඒ පින්කමේ ප්‍රතිඵලයක් හැටියටයි මනුස්ස ජීවිතය ලැබුණේ. මොන පින්කම කරලාද මිනිස් ජීවිතය ලැබෙන්නේ? පින්නතුනි, මේ ලෝකේ උපත තීරණය කරන ප්‍රධානම පින්කම තමයි සීලය. සිල් ආරක්ෂා කරපු අයයි නැවත මිනිසුන් හැටියට උපදින්නේ. මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ඒ සිල් ආරක්ෂා කරපු නිසායි මනුස්ස ජීවිත ලැබුවේ. 100% සිල් රැකලා නම් ලෝකෙ හැමතැනම මනුස්ස ජීවිත ලැබුවේ. මේ ලංකා භූමියේ මනුස්ස ජීවිතයක් ලැබලා උපදින්න 100% සිල් රකින්න ඕනේ. ඒ තරම් පරම පූජනීය මේ භූමිය එසේ මෙසේ සීලයක් රැකලා උපතක් ලබන්න පුළුවන් පුණ්‍යවන්ත භූමියක් නම් නොවන නිසා. නමුත් ඔබ මා ඒ පරම භාග්‍ය ලබා ගත්තාය. මේ මහා භද්‍ර කල්පයට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සිව් නමක් පහළ වී හමාරයි. පින්නතුනි, මේ සිව් නමම මේ දිවයිනට වැඩි එක ඉතාම ආශ්චර්ය කාරණාවක්.